හයි කොහොමද? මෙන්න ඉතින් මෙයාට අද යන්න ඕනේ කියලා කිව්වන්නේ සීෆුඩ් කන්න. අද අපි ආව තම්පා. ඔන්න ඉතින් අපි ඕඩරේ දාගත්ත. ඕඩරේ දාලා ඉවරලා ඉතින් මම නම් මේ වටේ පිටේ තියෙන චිත්‍ර දිහා තමයි බලාගෙන හිටියේ. එන්න මෙයාත් ලෑස්ති එහෙනම් කන්න. නෝකත් එක්කම විනාඩි 15ක් ඇතුළත අපේ කෑම එකත් ආවා. ඉතින් මේ ක්‍රමයට කියන්නේ බෝටල් ෆයිට් කියලානේ. ඉතින් මේක ඇවිල්ලා ට්‍රැඩිෂනල් ක්‍රමයක්. අපිට ඕන්න ග්ලව් දෙකක් දාගන්න පුළුවන් ගන්න. මෙයාන ඉතින් ලෑස්ති ග්ලව් දෙකක් දාගෙන ඉතින් මම මෙයාට කිව්වා මුලින්ම කාලා බලන්න කියලා කොහොමද කෑම එක කියලා. ඔන්න ඉතින් මාත් දාගත්ත ග්ලව් දෙක. කැමති නම් ග්ලව් දෙක දාගන්නත් පුළුවන්, දාගන්න නැතුව කන්නත් පුළුවන්. අපි ඉතින් තාපහු පොඩි වැඩකට යනවානේ එළියට. ඒක නිසා ග්ලව් දෙක දාගත්තා. මෙන්න බලන්න කකුලගේ සයිස් එක. ඔන්න ඉතින් මවත් ෆස්ට් බයිට් එක දාගත්තා. අපෝ කියලා වැඩන්න කෑම එක නම් සුපිරියටම තිබුණා. ඉතින් මේ සීෆුඩ් එකට දාන්න කැමති සෝස් ජාතිත් අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි නම් සෙලෙක්ට් කරගත්තේ කජුන් සෝස් එක. ආයි කියලා වැඩක් නැහැ කජුන් සෝස් එක නම්. වෙන්න ඉතින් මමත් කාගෙන ගියා. දන්නේ නැත්තතෝ මෙන්න අවසාන ටික මගේ. අපිට කැමති නම් එක්ස්ට්‍රා රයිස් උනත් ගන්න පුළුවන්. කිසි චාර්ජ් කිරිල්ලක් නැහැ. ඉතින් මෙතන ඉන්න සර්වර්ට කිව්වනම් ඉතින් එයා ගෙනත් දෙනවා. ඉතින් මට නම් ඇති වුණා. මොකද කිව්වොත් මේ ටික කාලේ වෙරලා මගේ බඩ නම් හොදටම ෆුල්. ඒත් මම අතහැරියේ නැහැ. මම නම් අවසාන වෙනකම්ම කෑවා. ඕම් ඉන්නකෝ බලාගෙන. ඉතින් ලොකේෂන් එක කියනවා නම් මේ තියෙන්නේ සල්මියා MRG එක ඉස්සරහා. MRG එක ඉස්සරහා ඇම්බසඩර් එක තියෙනවානේ. එතනින් පිටිපස්සේ තමයි මේ ඩම්පර් රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. ඉතින් සල්මියා අවට ඉන්න කට්ටිය ඉන්නවා නම් කුවේට් වල දැම්ම යන්න ගිහිල්ලා මේ අත්දැකීම විඳ ගන්න අනිවාර්යයෙන්ම. මෙන්න ඉතින් මාත් කාලා අවසානයේ මට අඬු දෙකක් ඉතුරු වුණා. ඒ දෙකත් කාලේ වෙරලා vlog එක මෙතනින් ඉවර කරමු. කට්ටිය අමතක කරන්න එපා කමෙන්ට් කරලා like කරලා share කරන්න. ඉතින් මේකට ටෝටල් බිල ආවේ KD 8යි. අපෝ හම්බෙමු.